අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. විශේෂයෙන්ම ඔබතුමිය දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 106ක් වෙන් කිරීම සඳහා ඔබතුමිය ස්ථාවරයක හිටියේ නැහැයි කියලා. අපි දන්නවා ඔබතුමිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සමාජිකයෙක් හැටියට අධ්‍යාපනය වෙනුවෙන් 106ක ප්‍රතිශතයක් වෙනුවෙන් පෙනී හිටියා. ඔබතුමිය මම හිතන්නේ ඒ වෙනුවෙන් කරන්න තියෙන උද්ඝෝෂණ වලටත් සහභාගී වුණා. අපි පිළිගන්නවා එකපාරටම අධ්‍යාපනය වෙනුවෙන් එකපාරටම මේ ප්‍රතිශතයක් වෙන් කිරීම අපහසු වුණා. අඩුම තරමේ සෑහෙන මුදලක් දැනට තියෙන ප්‍රතිශතයට වැඩිය ඉහළ මුදලක් වෙන් කිරීම වැදගත් නේද ඔබතුමිය දරපු ස්ථාවරය අනුව. මොකද තවශයෙන්ම ඔබතුමිය ඒ 106ක් වෙන් කළ යුතුයි කියන ඒ ස්ලෝගන් එක, ඒ සටන් පාඨයේ තියෙන ටී-ෂර්ට් එක පවා ඇඳගෙන ඔබතුමිය ඒ වෙනුවෙන් සටන් කරා. අපිත් සටන් කරා. අපි දන්නවා මේ ඉලක්කය එකපාරටම සම්පූර්ණ කර ගැනීම අපහසුයි කියලා. නමුත් ඒ සඳහා සාධනීය පියවරක්. අඩුම ගානේ මේ වැඩි වෙලා තියෙන්නේ බොහොම ඉතාමත්ම පොඩි ප්‍රමාණයක් ගිය වසරට සාපේක්ෂව. සාධනීය වැඩි කිරීමකට ඔබතුමිය යොමු වෙන්නේ නැද්ද කියන්නේ ඇයි කියන එක පොඩක් විග්‍රහ කරා නම් බොහොම වැදගත්. මොකද ඔබතුමියට කියන්න බෑ 106 වෙනුවෙන් ඔබතුමිය පෙනී සිටියේ නැහැයි කියලා. දැන් ඔබතුමිය ඒ ස්ලෝගන් එක තියෙන සටන් පාඨයේ තියෙන ටී-ෂර්ට් එක පවා අඳගෙන උද්ඝෝෂණ වලට සහභාගී වෙලා තිබෙනවා. ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනාම මාගේ 2012-11 ඇඳපු ටී-ෂර්ට් එක ගැන කතා කරන එක ගැන ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා. එච්චර අපි ගැන අවධානයක් තිබීම පිළිබඳව. ගරු කතානායකතුමනි, 106 අරගලය වෙනුවෙන් එදත් පෙනී හිටියා, අදත් පෙනී ඉන්නවා. 106 කියන්නේ ජාත්‍යන්තර නිර්ණායකයක්. යුනෙස්කෝ එක විසින් දීලා තියෙන නිර්ණායකයක් රජයක් විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතු අවම මුදලක් කියන එක ජාත්‍යන්තර නිර්ණායකයක්. ඒක මම හිතන්නේ අපි විතරක් නෙවෙයි, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විතරක් නෙවෙයි, සමස්ත රටම සහ ජාත්‍යන්තරම පෙනී ඉන්න නිර්ණායකයක්. ඒක වෙනුවෙන් අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර අරගලයකුත් තියෙනවා ගරු කතානායකතුමනි. එතකොට ඒ අරගලය අපි ආරම්භ කරේ 2011. 2011 සිට 2024 දක්වා ආණ්ඩු පාලනය කරේ අධ්‍යාපනයට මුදල් වෙන් කරේත් අපේ ආණ්ඩුව නෙවෙයි. දැන් මේකට එකඟයි කියන අය පාලනය කරපු යුගයක් ඒ තිබ්බේ. එතකොට ඒ යුගයේ ඔය 106 අරගලය ගැන මැදිහත් වෙන්නත් තිබ්බා. මැදිහත් උනේ නෑනේ. ඒ නිසා තමයි අපි ආණ්ඩුව බාර ගන්නකොට 1.04ක වගේ අගයක් තිබ්බේ. අපේ පළවෙනි අයවැයත් අපි ඒක වැඩි කරා. දෙවෙනි අයවැයත් ඒක වැඩි කරලා තියෙනවා. එතකොට අපි පෙන්눔 කරලා තියෙනවා අපි මේ දිශානතිය 106 කියන ටාගට් එක දක්වා යන්න අපි වැඩ කරමින් ඉන්නේ. අවුරුදු ගණනාවක්, ඒ කියන්නේ 2011 සිට 2024 දක්වා පාලනය කරපු අය එතනට යන දිශානතිය නෙවෙයි පහතට යන දිශානතියකට ඉඳගෙන දැන් අපි මේ වැඩි කරන දිශානතියට ආවම අහනවා 106 දෙන්නේ නැත්තේ කියලා. ඉතින් ගරු කතානායකතුමනි, මේකේ මට තර්කයක් පේන්නේ නැහැ, ලොජික් එකක් පේන්නේ නැහැ. ඒ නිසා අපි ඉන්න ස්ථාවරය ඉතාමත්ම පැහැදිලි. අපි පෙන්눔 කළා තියෙනවා වචන වලින් නෙවෙයි ක්‍රියාවෙන් අපි අධ්‍යාපනයට දෙන අවධානය සහ අපි මුදල් ක්‍රමිකව වෙන් කරනවා කියන එක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් හොඳට මෙතුමන්ලා එක කටපාඩමින් දන්න නිසා මම නැවත කියන්නේ ඒක හොඳට බලන්න. ඒකේ තියෙනවා 106 දක්වා ක්‍රමිකව අපි යන්න සැලසුම් කරගෙන තියෙනවා. ඒක තමයි අපි කරන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි, මම එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ 106 කතාව ලයිව් තියාගන්න එක ගැන. ඒක අපි මම හිතන්නේ හැමෝටම හොඳයි. හැබැයි එතුමා කිසිම විදියක බයක ඉන්න එපා. අපි ඒ දිශානතියට යොමු වෙලා තියෙනවා කියන එක අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන නිසා අපිට විශ්වාසයි අපි ගණනය කරලා තියෙනවා. එන අවුරුද්දටත් ඊළඟ අවුරුද්දටත් මේකව ක්‍රමිකව වැඩි වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඒ දිශානතිය එක වැඩි කිරීම පිළිබඳ අපේ ආණ්ඩුව ඍජු ස්ථාවරයක ඉන්නවා කියන එක අපි ඔප්පු කරලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි.